සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපි හැමෝම SME කියලා දන්න මේවා. ඇත්තටම අපේ රටේ ආර්ථිකයේ නිහඬව වැඩ කරන එන්ජින් වගේ. මේවා කොයිතරම් වැදගත් වුණත් ඇත්තටම මේවා මොනවද? මේවායි තියෙන වැදගත්කම මොකද්ද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට පැහැදිලි අදහසක් නැහැ. ඉතින් අපි බලමු මේ කතාවේ ඇතුළාන්තය ඇත්තටම මොන වගේද කියලා. හොඳයි. අපි මේ ප්‍රශ්නෙන්ම පටන් ගමු. ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය කිව්වම මතක් වෙන්නේ මොනවද? යෝධ කර්මාන්ත ශාලාවද? එහෙම නැත්නම් දැවන්ත සමාදම්ද? සමහර විට උත්තරේ හැංගිලා තියෙන්නේ අපි හැමදාම පාරේ දකින අපේ අහල පහල තියෙන පොඩි පොඩි ව්‍යාපාර ඇතුලේ වෙන්න පුළුවන්. ඒව තීරුම් ගන්න එක මුළු ආර්ථිකයම තීරුම් ගන්න යතුරක් වෙනවා. හරි. මේ තමයි පොතේ තියෙන ලෝකේ පිළිගන්න නිර්වචනය. මේකේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් මේ ව්‍යාපාරවල පාලනයේ තියෙන්නේ ස්වාධීනව. අනිත් එක තමන් ඉන්න වෙළඳපොලේ ප්‍රධාන බලවේගය, ඒ කියන්නේ මාකට් ලීඩර් මේගොල්ලෝ නෙවෙයි. මේ සරල අදහස අපේ ගමනේ ආරම්භක ලක්ෂ්‍ය. හැබැයි අපි බලමු ශ්‍රී ලංකාව ඇතුලේ මේ කතාව කොයිතරම් වෙනස් වෙනවද කියලා. මෙතනින් තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. අර පොදු අදහස තිබුණට ලංකාවේදී SME එකක් කියන්නේ මොකක්ද කියන එකට උත්තරේ තීරණය වෙන්නේ ප්‍රශ්නේ අහන්නේ කවුද කියන එක මත. ඒ කියන්නේ විවිධ රාජ්‍ය ආයතන තමන්ගේ අවශ්‍යතාවය අනුව SME නිර්වචනය කරන්නේ විවිධ විදිහට. බලමු ඒගොල්ලෝ බලන නිර්ණායක මොනවද කියලා. මේක දිහා බැලුවම පුදුම හිතෙනවා නේද? බලන්නකෝ මේ වෙනස. සංගණන දෙපාර්තමේන්තුව බලන්නේ සේවක සංඛ්‍යාව. හැබැයි මහ බැංකුව බලන්නේ කරන්ට් බිල. ඒ කියන්නේ විදුලි භාවිතය. ඊට පස්සේ තව ආයතන තියෙනවා ආයෝජනය කරපු මුදල, එහෙම නැත්නම් ප්‍රාග්ධානය දිහා බලන්න. ඉතින් මේකෙන් පැහැදිලි කුඩා ව්‍යාපාරයක් කියන එකට එකම නිර්වචනයක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒක මනින්නේ මොන කෝණයෙන්ද කියන එක මත. ඉතින් එයි මේ නිර්වචන මෙච්චර වැදගත්. මේවා නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේවාට සැබෑ ලෝකයේ ලොකු බලපෑමක් තියෙනවා. ව්‍යාපාරයකට රුණයක් ගන්න, බදු සහනයක් ලබා ගන්න, ඒවත් නැත්තම් රජයේ ආධාරයක් ලබන්න සුදුසුකම් ලබනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ නිර්වචන අනුව. ඉතින් මේ සීමා මායිම් පැහැදිලි නැතුව හරි අයට හරි උදව්ව දෙන්නවත් මේ ව්‍යාපාර අපේ ආර්ථිකයට ඇත්තටම කොච්චර දායක වෙනවද කියලා හරියටම මැනගන්නවත් බෑ. හරි. දැන් අපි දන්නවා අපි කතා කරන්නේ මොන වගේ ව්‍යාපාර ගැනද කියලා. දැන් අපි එනවා ලොකුම ප්‍රශ්නෙට. ඇයි මේවා මෙච්චර වැදගත් වෙන්නේ කියලා. රැකියා වෙළඳපොලේ ඉඳන් ජාතික ආර්ථික වර්ධනය දක්වා හැම දෙයකටම මේ ව්‍යාපාර වලින් ඇතිවෙන දවන්ත බලපෑම ගැන අපි දැන් ටිකක් ගැඹුරින් බලමු. SME ගැන හිතන්නකො හැම නගරයකම හැම ගමකම තියෙන පොඩි පොඩි ආර්ථික එන්ජින් වගේ. මේවා බොහෝ විට යෝධ යන්ත්‍රවලට වඩා මිනිස් ශ්‍රමය මත රඳා පවතින නිසා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා ප්‍රජාව තුලම ධනෙ රඳවා ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන පළාත්වලම අවස්ථා නිර්මාණය කරලා ලොකු නගරවලට සෙනග එකතු වෙන එක අඩු කරන්න උදව්වනවා. හොඳයි. දැන් අපි යන්නේ මේ කතාවේ හදවතටමයි. ඒ කියන්නේ SME ලෝකයේ තියෙන එකම කාසිය දෙපැත්ත ගැන කතා කරන්න. එක පැත්තක තියෙන දියුණුවට සහ සාර්ථකත්වයට ඇදහිය නොහැකි විභවයක්. හැබැයි අනෙක් පැත්තේ තියෙනවා අසාර්ථක වීමේ කටුක යථාර්ථය. අපි බලමු මේ පාරවල් දෙක වෙන් කරන සාධක මොනවද කියලා. මේක හරියට ව්‍යාපාරයකට යන්න පුළුවන් පාරවල් දෙකක් වගේ. එක පැත්තකින් සාර්ථකත්වයට යන පාර හදලා තියන්නේ හොඳ ප්‍රවාහන පහසුකම්, ණය පහසුකම් සහ දක්ෂ නායකත්වය වගේ දේවල් වලින්. හැබැයි අනික් පැත්තෙන් අසාර්ථකත්වයට යන පාර පිරීලා තියන්නේ බාධක වලින්. සල්ලිමදි වීම, දරුණු තරඟකාරීත්වය සහ සමහර වෙලාවට ව්‍යාපාරයක් හරියට කරගෙන යන හැටි ගැන දැනුම මදිකම. ඔව් මේක තමයි බොහෝ ව්‍යවසායකයින් මුහුණ දෙන කටුක ඇත්ත. ලොකු බලාපොරොත්තු තියාගෙන පටන් ගන්න ව්‍යාපාරියක් ටික කාලෙකින් දොරේ වසායත බෝඩ් එකක් බවට පත් වෙන්න පුරුවන්. මේ යථාර්ථය අධෛර්යමත් වෙන්න දෙයක් නෙවෙයි. ඒත් මේකෙන් පෙන්눔 කරනවා හරි සහයෝගය සහ උපාය මාර්ග කොයිතරම් තීරණාත්මකද කියලා. එහෙමනම් මේ අවදානම අඩු කරගන්න මොනවාද කරන්න පුළුවන්? ඒක වාසනාව මත රඳා පවතින දෙයක් නෙවෙයි. ඒකට ඕන ශක්තිමත් සැලැස්මක්. වෙළඳ පොළ ගැන හොඳට හොයලා බලන එක, Tamanගේ සම්පත් ගැන හරියටම තක්සේරු කරන එක, හොඳ ව්‍යාපාර සැලැස්මක් හදන එක සහ උදව් ඉල්ලන්න ඕන තැන දැනගෙන ඉන්න එක වගේ පියවර වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. හැබැයි හොඳ ආරංචිය තමයි කිසිම ව්‍යවසායකයෙක් මේ ගමන තනියම යන්න ඕන නැහැ. SME ව්‍යාපාර දියුණු කරන්නම නිර්මාණය වුණු සම්පූර්ණ ආධාරක පද්ධතියක්, ඒ කියන්නේ සපෝට් සිස්ටම් එකක් අපේ රටේ තියෙනවා. අපි බලමු මේ උදව් ලබා ගන්න පුළුවන් කොහෙන්ද කොහොමද කියලා. මේ ආධාරක පද්ධතිය පුදුම හිතන තරම් විවිධාකාරයි. ගොඩක් අය හිතන්නේ උදව් කිව්වම ඒ සල්ලි විතරයි කියලා. ඒත් ඇත්තටම එහෙම නෑ. සල්ලි දෙන එකට අමතරව තවත් ගොඩක් උදව් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය නොවන සංවිධානත් මේ සඳහා උදව් කරනවා.
මේක හරියට ව්‍යාපාරිකයෙක්ට දෙන මෙවලම් කට්ටලයක්. ඒ කියන්නේ ටූල් කිට් එකක් වගේ. ව්‍යාපාර සැලැස්මට විශේෂඥ උපදෙස් ගන්න එකේ ඉඳන් හදන දේ විකුණ ගන්න උදව් වෙන එක සහ අලුත්ම තාක්ෂණයට ප්‍රවේශය ලබා ගන්න එක දක්වා හැමදේම තියෙනවා. මේවා තමයි පොඩි ව්‍යාපාරයක් ඇත්තටම ඊළඟ මට්ටමට ගෙනියන්න පුළුවන් සම්පත්. හරි මේ ඉන්නේ දැනගෙන ඉන්නම ඕන ප්‍රධාන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තාක්ෂණික උපදෙසක් ඕන වුණත් අපනේන සංවර්ධන මණ්ඩලය හරහා ලෝක වෙළඳ පොළට යන්න උදව්වක් ඕන වුණත් හැම අභියෝගයකටම වගේ තට්ටු කරන්න නිශ්චිත දොරක් තියෙනවා. මේවා නිකම්ම ආයතන විතරක් නෙවෙයි මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන සැබෑ ව්‍යාපෘති. උදාහරණයක් විදිහට විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකින් ඉලක්ක කරගත් ලිය ඉස්සුර වගේ වැඩසටහන් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය ඇතිව ක්‍රියාත්මක වෙන සුවන වගේ වැඩසටහනුත් තියෙනවා. මේ හැම එකකින්ම ණය සහ සංවර්ධන ආධාර ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි එන්නේ කොතැනටද? අපි පොඩ්ඩක් ඈතට ගිහින් ලොකු චිත්‍රය දිහා බලමු. ඒ කියන්නේ SME වල අනාගතය සහ ඒවා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ප්‍රහේලිකාවට ගැලපෙන්නේ කොහොමද කියලා. මේක තමයි තීරණාත්මකම කාරණය. කිසිම ව්‍යාපාරයක් තනියම දූපතක් වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ප්‍රබල උපුටා දැක්වීමෙන් පෙන්නනා වගේ මුළු ආර්ථිකයම එකිනෙකට සම්බන්ධයි. කුඩා වැඩපොලක හදන අමතර කොටසක සාර්ථකත්වයේ ඒක පාවිච්චි කරන ලොකු කර්මාන්ත ශාලාවේ සාර්ථකත්වයට කෙලින්ම බලපානවා. දියුණු වෙන්න නම් උන්ට එකිනෙකාව අවශ්‍යයි. ඉතින් මේ ගමන අපි අවසන් කරන්නේ මේ තීරණාත්මක ප්‍රශ්නයත් එක්ක. අපි මේ ව්‍යාපාරවල වැදගත්කම, ඒවායි තියෙන අභියෝග සහ ඒවාට තියෙන සහයෝගය ගැන කතා කළා. දැන් තියෙන ප්‍රශ්නය තමයි අද දවසේ කුඩා ව්‍යාපාර හෙට දවසේ ආර්ථික දැවැන්තියල් බවට පත් කිරීමට මීළඟ ව්‍යවසායික පරම්පරාව සවිබල ගන්වන්නේ කොහොමද කියන එක.